එකක්. Hi ඔක්කොම දවස් 6ක් මට හම්බුණා. Hi today I got my first Temu order. I am so excited නෑ. මොකද මම back office එකේ ඉඳන් කරලා බැලුවා. සහ මේකේ තියෙන දේවල් මම දන්නවා. මොකද මම order එක දැම්මේ. අපි බලමු තියෙන විදිහටම තියනවාද කියලා. තියෙනවා. මම මේක කලින් බලලා තියෙනවා. පර්ස් එකක් කියන්නේ ladies wallet එකක්. මේව නම් කරලා බැලුවේ නෑ මම උඩින් බලලා විතරයි. හරිම quality මම හිතන විදිහට මේක හොඳයි. අපි open කරලා බලමු. ඉඩත් හොඳයි. cards එහෙම දාන්න පුළුවන්. පොඩි පර්ස් එකක් තියෙනවා. මේක තියෙන නම් මේකප් බෑග් කියලා. හැබැයි මම මේක කැම්පස් ගෙනියන්න තමයි ගෙනාවේ. මේකප් බඩු දාන්නත් පුළුවන්. දෙකක් වැරදිලාද නෑ. එකක් අම්මට එකක් මට. මේක අම්මට මේක මට දෙකම එකයි. ඒක අපි ඉඳ ඇතුලේ ඇති කියලා හිතනවා. ඉඩත් හොඳට තියෙනවා. ඕගොල්ලන්ට මොන දෙයක් දාගන්න පුළුවන්. හැබැයි අලියත් වෙනවා මේක දාන්න බෑ. ඕන දෙයක් දාගන්න පුළුවන් කියන්නේ මේකප් බඩුද පැන්සල්ද ඕන එකක් ඔයාලට මේක දාගන්න පුළුවන් කියලා මම හිතනවා. මට නම් මේක සැටිස්. ඔයාලා මේක දන්නවනේ. මූනේ මේ දිහා රිමූව් එකක් මේක එකක් නෙවෙයි මේක 6ක් තියෙනවා. මේ 6ට මට මතක විදිහට 300 ගාණක්. ඇත්තටම කඩේ ගත්තොත් මේක එකක් 100 ගාණක් වුණා. මේක මම 6ම 300 ගාණට නිසා මම ගත්තා. මොකද මේක මට අනිවාර්යෙන් ඕනේ මගේ මූණේ ත්‍රෙඩින් කරාම නූලෙන් කරාම මූණ හැමතැනම පිම්පල්ස් දානවා. ඒකට මේක බෙස්ට්. මේක තියෙන නම් මේකප් බ්‍රෂ් කියලා. හැබැයි මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලලා තිබුණේ white heads black heads remove කරන එකක් කියලා. මම දන්නේ නැහැ මේක කොහොමද remove කරන්නේ කියලා. ඉතින් මම මේකෙන් බලලා ගෙන්නුවා. බලමු අපි කොහොම මේක remove කරා. මට හොඳටම හැම්බිරිස්සාව යාත්. හැබැයි මේක හොඳයි කියලා හිතන මම දන්නේ මේක කරලා නැහැ. කරලා බලමු කොහොමද දන්නේ කරන්නේ. මම බලලා කියන්නම් මම දන්නේ කරන හැටි. මට නෙවෙයි. මට නෙවෙයි. හොඳයි කැප් එක මට නම් ලොකු වැඩි වගේ. හැබැයි හොඳයි. my favorite. පේනවද දන්නේ නැහැ කොණ්ඩ කටු. මං ආසයි මේ pearl look එක තියෙන කොණ්ඩ කටු වලට. හරිම ලස්සනයි. ඒකේ කොණ්ඩ කටු තියෙනවා 1 2 3 4 5 6ක්. මේ 6ට මට මතක 200 ගාණක් වගේ තමයි ගියේ. බලලා මම දාන්නම් මේකේ prices එක. necklace එකකුයි earrings දෙකකුයි. මම දැන් මේක හැමෝටම පෙන්නලා දැන් මේකේ ඔක්කොම ලස්සනයි වගේනේ. බලමු අපි දාලා ෆන්ක්ෂන් එකකට වගේ දාන්න හොඳයි. මම හිතනවා ඒක ලස්සනට තියෙයි කියලා. අපි දාන දවසක බලමු. මේක මං හිතුවේ මේක මැෂින් එකක් කියලා. හැබැයි ඇත්තට මේක මැෂින් එකක් නෙමෙයි. මේ නෝස් එකේ hair remove කරන එක කියලා තමයි තිබුණේ. මම දන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. hair trimmer nose hair trimmer කියලා තියෙන්නේ. මේක මැෂින් එකක් නෙමෙයි. මේක නිකන් රේසර් එකක් වගේ තියෙන්නේ. මේක කොහොම කරයිද කියලා මම දන්නේ නැහැ. මට දැන් දාන්න බෑ. මට බයයි. මම වෙන කෙනෙක්ට try කරලා බලලා ඔයාලට කියන්න මේක හොඳයිද කියලා. ඒකෙත් 6ක් තියෙනවා. මට මතකද මේක 100 ගාණක් වුණේ. මේ මාළේට ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. මට මතකද මේකත් 100 ගාණක් 200 ගාණක් වුණේ. මේක කඩේ නම් ඒ ගණන් වලට ගන්න බෑ ඇත්තට. wallet එක මේ wallet එකත් උනේ
700 ගාණක්. මේකත් 700 ගාණක්. මේ එක පර්ස් එකක් 300 ගාණක් මට මතක නැහැ. හැබැයි මම මේක දාන්න උඩ ෆොටෝ එකත් එක්ක මේකත් මාර වටිනවා සහ මාර සොෆ්ට්. අතට ලස්සනට ගර්ල් කෙනෙක්ට ලස්සනට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකත් 100 ගාණක් උනේ. මේ කොණ්ඩ කටුව ලස්සන. මම ආසයි මේ පර්ල් ලුක් එක තියෙන කොණ්ඩ කටුව වලට. මේ මගේ බඩු ඔක්කොම මට ඔක්කොම අත් දෙකට ගන්න බෑ. බයි. ඔක්කොම ටැක්ස් ඔක්කොම දවස් 6ක් මට හම්බුණා සහ ෆ්‍රී shipping ටැක්ස් මුකුත් නැහැ. මගේ ෆස්ට් ඕඩර් එක මම නම් very satisfied. බලමු ආයේ සෙකන්ඩ් ඕඩර් එකක් දාන්නද කියලා. මම තාමත් කාට් එකේ පුරවාගෙන ඉන්නවා සෑහෙන ගඩක්. හැබැයි මේක දැම්මොත් සල්ලි ඉවරයි. 3000 ගණනට දාන්න ඕනේ. ඇබ්බැහි වුණොත් ගලව ගන්න අමාරු දෙයක් තෙමු කියන්නේ. ඔයගොල්ලෝ try කරලා බලන්න. දැනට නම් මට හොඳයි මම දාපු ඕඩර්ස් ටික. ඔයගොල්ලෝ දාලා බලන්න. ඔයගොල්ලන්ට හොඳ වෙන්න පුළුවන්. bye